හරි ළමයි. ඔන්න ඔයගොල්ලෝගේ ස්ටඩි ප්ලෑන් එක ගෙනාව 2026ටත් 2025ටත් කරපු එක ඔයගොල්ලන්ට උඩට කියලා බලන්න පුළුවන් YouTube එකේ දාලා ඇති. හරිද? එතකොට මම BS accounting subject එක ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. මොකද කලින් වීඩියෝස් වල මම කතා කරලා තියෙන නිසා. මම econ ගැන කතා කරන 26 අයට. ඊට කලින් අනිවාර්යෙන් ඔයාලට යුනිවර්සිටි යන බලාපොරොත්තුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ එකක් බලන්නෙම හැම ඉතින් බලාපොරොත්තුවක් තියෙන ළමෙක් තමයි. හරිද? එතකොට ඔයා අනිවාර්යෙන් ඔයාට එක සබ්ජෙක්ට් එකක් පුළුවන් වෙලා බෑ. ඔයාට econ විතරක් මම කවදාවත් මගේ ක්ලාස් එකේ ළමයින්ටවත් කියන්නේ ඔය econ විතරක් කරන්න අනිත් එක කරන්න එපා කියලා. මම ඒ දෙකටත් එයාලගෙන් සමහරවල්ලාට පාඩම් අහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාට සබ්ජෙක්ට් තුනම ඕනේ. ඔයාට econ පුළුවන් වෙලා BS accounting බැරි නම් වැඩක් නැහැ. econ වල ලකුණු 100ක් තිබ්බත් අනිත් දෙක බැරි නම් තේරුමක් නැහැ. හරිද? ඔයාට accounting පුළුවන් නම් BS බැරි නම් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා සබ්ජෙක්ට් තුනම අනිවාර්යෙන් බැලන්ස් කරන්න. මම මේ මාස 3-4කට කලින් කියන්නේ අනිවාර්යෙන්ම econ BS හොඳටම පුළුවන් අය ඉන්න accounting කරන්නේ නැහැ. මගේ ක්ලාස් එකේ අදාළ අය වද්ද ගන්න. හරිද? econ BS හොඳටම පුළුවන් accounting බලන්නේවත් නැහැ. අනේ එහෙම වුණාට පස්සේ ඔයාලට මොකද වෙන්නේ? ඒ දෙකයි B එකක් වගේ ආවිලා දුර කැම්පස් එකට යන්න වෙනවා. හරිද? දුර කැම්පස් නරකයි කියලා නෙමෙයි. එතකොට ඔයාලට දැන් කොළඹ ඉන්න ළමයට නම් දුර එකක් ආවා කියන්නේ ඉතින් වෙනම බෝඩ් දෙන්න වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒ තුනක් දාලා අපි කැමති එකටම යන්න පුළුවන්. හරිද? ඒ නිසා සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන්න. මම accounting ගැන පොඩ්ඩක් කතා කරන්න. accounting මට ඒ කාලේ අමාරුයි කිව්වනේ. ඒ කාලේ මම මොකද කරේ? මම උඩ වීඩියෝස් වලත් කියලා ඇති. පොත් ටිකක් ගත්තා. සමාගම් ගණන්, සමිති ගණන්, ඔය ලෙජර්ස් අනම්මනම් තියෙනවනේ. එතකොට එක එක පොත්තට ලස්සන කවර්ස් දාලා මට අර එහෙම චුටි පිස්සුවක් තිබ්බා. මේ ඒ කියන්නේ ලස්සනට වැඩ කරන පිස්සුවක්. මේ මං හිතන්නේ සමාගම් ගණන් මං හරියටම එළල් පේපර් එක ලියන්න මාස 3-4කට විතර කලින් අපේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් පේපර් එක තිබ්බා. ඒකෙන් තේරුම් ගත්තා මට accounting බෑ කියලා. අනිවාර්යෙන් ඕගොල්ලොත් මේ ඉස්කෝලේ ගියේ නැති වුණා ඉස්කෝලේ මිස් කරත් අනිවාර්යෙන් ඉස්කෝලේ එක්සෑම් එක ලියන්න යන්න. ඒකෙන් ඔයාලට තේරෙනවා එදාට ක්ලාස් මොකක් තිබ්බත් ඔයාලා අනිවාර්යෙන් ඉස්කෝලේ එක්සෑම් එක ලියන්න යන්න. මොකද ඔයාලට එදාට තේරෙනවා මට ටයිම් එක මදිනේ. ඔයාලට බැරිය එතකොටයි තේරෙන්නේ. ක්ලාස් කොච්චර ගියත් ඒ ඉස්කෝලේ එක්සෑම් එකේ එන අත්දැකීම වල ගන්න බෑ. ඒක ලියපු ළමයිම අන්තිමට තේරුම් ගනි. හරිද? එතකොට මම මාස 4කට කලින් තේරුම් ගත්තා. හරි මට accounting බෑ. ඊට කලින් උදාන්න බෑ කියලා. ඊට පස්සේ මේකේ මම කන්ෆර්ම් වුණා හරි මට බෑ කියලා. හරිද? ඊට මගේ යාළුවෝට ඔක්කොටම හොඳ ලකුණු ගණන් තිබ්බ 70 ගණන් 80 ගණන් මට තිබ්බ 50 ගණන් අතර වෙද. අනේ එතකොට මම කරේ දැන් මම එහෙන මානසික වෙන මම හිතන්නේ මම ඉස්කෝලේ ටීචර්ස්ලටත් කිව්වා මේක ප්‍රශ්නේ ගැන. මොකද මට econ BS කියන ලකුණු 90න් උඩ තියෙන සබ්ජෙක්ට් දෙකක් අනිවාර්යයි. accounting 50 ගණන් ගන්න ඕනේ. හරි. එතකොට මම කරේ මොකද කරේ පොත් ටිකක් ගත්තා. මාස 4 මම ප්ලෑන් එකක් හදුවා. සමාගම් ගණන් හැමදාම දවසට හදනවා. සමිති ගණන් වලට කියන්නේ මට accounting බෑනේ. මම අනිවාර්යයෙන්ම දවසට වැඩි වෙලාවක් accounting වලට දෙන්න ඕනේ කියලා මම තේරුම් ගත්තා. හරිද? එතකොට මම ඔයාලට මේ ටයිම් ටේබල් එකක් දාලා තියෙන මේ 1 2 3 4 කියලා දාලා තියෙන්නේ සති. ඒ කියන්නේ අප්‍රේල් මාසේ සති 4. ඒ වගේ. මැයි මාසේ සති 4 එහෙම. එතකොට accounting ගත්තොත් ඔයාලට හරිම ලේසි පාඩම් ටිකක් තියෙන්නේ. ඔයා ඒ කියන්නේ ඔයගේ ක්ලාසස් වල එහෙම වැඩ කරනවනේ. ඊට අමතරව මෙන්න මේ පාඩම් ආපහු බලාගෙන යන්න. ඊට අමතරව කරන වැඩක්. මේක මේන් වැඩේ කරගන්න එපා. මේක ඔයාගේ ප්ලෑන් එකේ අමතර වැඩක්. හරිද? ඔයා අනිවාර්යයෙන්ම දවසට ඔයාගේ හෝම්වර්ක් තියෙනවා, ඉස්කෝලේ යන්න ඕනේ, ක්ලාස් යන්න ඕනේ. ඒවට අමතරව අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලේ 1 2 3 පාඩම් ඉවර කරන්නත් ඕනේ. මම මේ ඔයාලට ටයිම් ටේබල් එකක් නෙමෙයි මේක ප්ලෑන් එකක්. ටයිම් ටේබල් හදුවොත් කවදාවත් කෙරෙන්නේ නැහැ. මම ජීවිතේ ටයිම් ටේබල් වලට වැඩ කළා නැහැ. එනේ සමුදංගහරුවාද මේ වෙලාවට 8ට අමෙර නැගිටිනවා. එහෙම කරන්න බෑ. හැබැයි මම ඔයාලට ටාගට් එකක් දීලා තියෙනවා. අපේ පළවෙනි සතිය වෙද්දි 1 2 3 පාඩම් ඉවර accounting. ඒ වගේ ඉතුරු ටිකක් බලා ගන්න මම උඩ වීඩියෝස් වල දාලා තියෙනවා. BS උත් එහෙමයි. BS කියන්නේ හරිම ලේසි සබ්ජෙක්ට් එකක් ආසිත වෙන්න ඉගෙන ගන්න පුළුවන්. පාඩම් ටික කරන්න ඕනේ. කියන්නේ පොතක් ගත්තට පස්සේ මම අද දවසින් පළවෙනි පාඩම ඉවර කරලා දානවා. කවදාවත් එන්නේ නැති වැඩක්. නිකන් කියවන් යන්න පුළුවන් ඔළුවට යන්නේ නැහැ. එක දවසින් මැනේජ්මන්ට් ඉවර කරලා දානවා කියලා මැනේජ්මන්ට් පොත ගන්නවා. ආයි අප්පිරිය කර ගන්න පුළුවන් මැනේජ්මන්ට්. එහෙම නෙමෙයි. ඔයාලම මැනේජ්මන්ට් වල මැයි වල 4 වෙනි සතිය. 4 වෙනි සතියෙම දීලා තියෙන මැනේජ්මන්ට් වලට. ඒ වගේ. ඊළඟට මම සමහර ඒවට පාඩම් දෙකක් දාලා ඇති සමහර ඒවට. ඒ කියන්නේ අප්‍රේල් 3 වෙනි සතියේ 5 6. 5 6 කියන්නේ මම හිතන්නේ BS කුඩා ව්‍යවසායකත්වයයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි. හරිද? එතකොට ඒ චූටි පාඩම් දෙකක්. ඔයාලට හරියම චූටි වැඩ කොටසක් තමයි මම කරන්න කියලා දෙන්නේ. හරිද? අන්න මම අනිත් වීඩියෝස් වල දාලා ඇති. එතකොට බලන්න BS වල accounting වල ජූලි වගේ වෙද්දි ඔයාලට ඉවරයි. සිලබස් එක සම්පූර්ණ පාඩම් කරලා ඉවරයි. ඔයාගේ අනිත් වැඩත් කරගෙන ක්ලාස් වලට ගිහිල්ලා ඔන්න පාඩම් 12 13 මුලින්ම මතක් කරගෙනත් ඔය ඉවරයි. හරිද? මේකේ ක්ලියර් ෆොටෝ එක ගන්න තමයි channel එකට දාන්න.
මේ channel එකේ නැති අය ඉන්නවා නම් මට inbox message මේ YouTube එකේ message එකක් දාලා තියන්න මම එවන්නම්. හරි. දැන් අපි icon ගැන කතා කරමු. normally icon ගැන කතා කරොත් 2023 අවුරුද්දේ වගේ ඉඳන් ඔයාලට තේරෙන්නේ නැති කඩපාඩම් කරලා ලියන්න බෑ. හරිද? කියන්නේ ගිරවෙක් වගේ පොත පාඩම් කරලා icon ලියන්න බෑ. ඒකට වට තර්කානුකූල දැනුමක් අනිවාර්යෙන්ම ඕනේ. 23 උඩ 23ට වෙනකම් වගේම ලේසි පේපර්ස් තියෙන්නේ. 23න් උඩ 23, 24, 24 කියන්නේ බුද්ධිමත් ළමයි එළවලේ බවරුද්ද. ඊට පස්සේ 25. හරිම ටිකක් hard ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ඒ නිසා ඔය icon පාඩම් කරන්න කලින් මම මුලින්ම කියන දේ icon කඩපාඩම් කරන්න බෑ. හරිද? icon කඩපාඩම් කරන්න බෑ. icon තර්කානුකූල දැනුමට අනිවාර්යෙන්ම ඕනේ. කියන්නේ ප්‍රැක්ටිකලි මේක කොහොමද වෙන්නේ කියන එක අනිවාර්යෙන්ම ඔය ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ඔයාට icon කඩපාඩම් කරන්න ගියොත් තමයි icon අමාරුයි කියලා කියන්නේ. හරිද? එතකොට මම icon වලට අප්‍රේල්, මැයි, ජූලි මේ ජූලි වල අන්තිම ලියලා තියෙන පාඩම් නෙමෙයි theory and papers කියලා. ඒ කියන්නේ ජූලි මාසෙම ඔයාලට තියෙනවා theory papers උයි කරන්න. හරිද? ඒ කියන්නේ ජූනි වලින් සම්පූර්ණ theory එක ඉවරයි. හරිද? ඔයාට ඕන ඔයගේ වැඩ කරන කාල සීමාව හොඳයි වගේ නම් ඔයාට ඔය ජූනි වලින් නැතුව මැයි වලින් වුණත් ඔයාගේ ටේබල් එක වෙනස් කර ගන්න පුළුවන්. හරිද? ඒකට අප්‍රේල් පළවෙනි සතිය කියන්නේ මේන සතිය. ඔයාට පළවෙනි පාඩම් විතරයි පාඩම් කරන්න තියෙන්නේ. මේ පළවෙනි සතියේ පළවෙනි පාඩම. හරි පළවෙනි පාඩමේ දින ආර්ථික විද්‍යාව හැඳින්වීම, ඊට පස්සේ ආර්ථික පද්ධති, නිහෑම ඔන්න ඔය තුන ඔයාට සතියෙම නම් හොඳ නෝට් එක බලලා, දැන් නැත්තම් වීඩියෝස් බලලා ඊට පස්සේ පාස් පේපර්ස් කරලා ඔය ඔක්කොටම මේ පළවෙනි පාඩම පළවෙනි සතිය ඇති. දෙවෙනි සතිය දෙවෙනි පාඩම බිල්ලුම් සැපයුම් නම්‍යතාවය. ඒකේ තුන්වෙනි සතිය උපරිම මිල අවම මිල බදු සහන ආධාරයේ සතිය මේවා. මතක් කරලා මේ සතිය මෙහෙම වැඩ කරද්දී දැන් පළවෙනි සතියේ පාඩම් කරලා ඉවරයිනේ පළවෙනි පාඩම. දෙවෙනි සතියට එද්දී පළවෙනි පාඩම මතක් කරන්න එපා. දෙවෙනි සතිය එක දවසක් තියාගන්න. හිතන්න දෙවෙනි සතිය ඉරිදා කියලා. දෙවෙනි සතිය ඉරිදා තියාගන්න අර පළවෙනි පාඩමේ කරපුව මතක් කරගන්න. ළඟට තුන්වෙනි සතිය නවා කියලා හිතන්නකෝ. තුන පාඩම් විතරක් කරන්න එපා. ඉරිදා දවස් තියාගන්න අර කලින් සතිවල වල පාඩම් කරපු ඒවා අපෝ මතක් කරගන්න. අපෝ කියවන් යන්න. ඉරිදාට කරන්නේ මම පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි බලන එක විතරයි. තුන්වෙනි සතියේ සෙනසුරාදා වෙද්දී තුන්වෙනි පාඩමේ ගණන් තියරි ඔක්කොම පේපර්ස් ඉවර කරලා ඉරිදා වෙද්දී කලින් සති දෙකේව බලනවා. හරිද? හතරවෙනි සතියේ වෙද්දී මොකද කරන්නේ? පිරිවැය පාඩමේ සෙනසුරාදා වෙද්දී පිරිවැය ඔක්කොම තියරි ඉවර කරන්න ඕනි කියලා මට ටාගට් එකක් තියෙනවා. ඒකට මම ඔයාලට කියන්නේ හරියම ලේසි දෙයක්. එක දවසෙන් පාඩමක් ඉවර කරන්න නෙමෙයි. දවස් 6න්. හරිද? චූටි වලට පාඩම කඩලා ඒ වුණාට පස්සේ ඔයාටත් අර පාඩම් ගන්න ආසෙත් වෙනවා. හරිද? ඒකට හතරවෙනි සතියේදී ඉරිදා තියාගන්න පළවෙනි සතියේවයි දෙවෙනි සතියේවයි තුන්වෙනි සතියේවයි ඔක්කොම මතක් කරගන්න. එහෙම අද්දී ඔයාට ඔය පාඩම් දෙකක් හැම එක සතියකට ගන්න පුළුවන් අවස්ථා වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ඔයාගේ ඔළුව පළවෙනි මාසෙම හැදුනට පස්සේ ඔයාගේ කැපැසිටි එක වැඩි වෙනවා. ඔයාට පුළුවන් මැයි පළවෙනි සතියේදී 5-6 පාඩම් දෙකම කරලා දාන්න. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඉරිදා දවස් ඇතුලේ පැයෙන් දෙකෙන් 1 2 3 4 5 6 මතක් කරගන්න. මන්නම් කලේ කාලේ මතක් කරගන්න කියන හයියෙන් කියවන් ගියා පාඩම. ඒතකොට මම කට රිදෙනවනේ. කියන්නේ සාමාන්‍යයෙන් 10 11 වගේ වෙද්දි මේ ඔක්කොම කට පාඩමින් කියවන්න අමාරුයි. ඒ නිසා මුල් ටික විතරක් යමට අමාරුම වගේ පාඩම් හිතෙන් ටික මම කට පාඩමින් කියවුවා. අනිත් ටික ඔළුවෙන් පිටු බෙල්ල බැලුවා මට මෙතන පුළුවන්ද මේ නිර්වචනය පුළුවන්ද. ඒ වගේ. හරිද? ඉකෝනල අනිවාර්යයෙන්ම 100% නිර්වචන ලියන තැන්වල ලියන්න. ඊට පස්සේ අදාළ නිහෑම ඊට පස්සේ ওই වක්‍ර එහෙම අඳිද්දී අක්ෂර නම් කරන්න සූත්‍ර අනිවාර්යෙන් ලියන්න. ඒවට ලකුණු කැපෙන තැන්. උත්තරේ කියන්නේ ලකුණ බලලා ඔයා උත්තරේ ලියන්න අනිවාර්යෙන්. ඊට පස්සේ MCQ එහෙම කරද්දී MCQ ගොඩක් වර්ධින ආයත කරන්න පුළුවන්. බහැර කිරීමේ ක්‍රමවේදේ. ඒ කියන්නේ අපි හිතන්නකෝ අවශ්‍යතික පිරිවැය යනු අපි දන්න අවශ්‍යතික පිරිවැය කියන්නේ මොකක්ද කියලා. එතකොට උත්තර පහක් දීලා තියෙනවා. උත්තර පහෙන් අපිට හිතෙනවා කොහොමද මෙන්න නැහැ කියලා උත්තර තියෙන ටික තියෙනවනේ. ඒ ටික කපලා දාන්න. කොහොමද මේක එන්න බෑ. ඊට පස්සේ ඉතුරු වෙනවනේ සාමාන්‍ය උත්තර දෙකක් එකක්. අන්න ඒ දෙන්නා කම්පෙයාර් කරගෙන යන්න. බහැර කිරීමේ ක්‍රමවේදේ ගොඩක් වෙලාවට හොඳයි. තව දෙයක් ඉකෝන් කරද්දී ඔයා උත්තර බලලා ප්‍රශ්න කියවලා උත්තර බලන්න යන්න එපා. ඔයා මොකක් හරි MCQ එකක් යද්දී නැතව කොලයක් තියාගන්න උත්තර ටික පේන්නේ නැති වෙන තියාගන්න. ඔය ප්‍රශ්න කියවුවට පස්සේ ඔයාට ඔළුවට එනවනේ උත්තර ටික. ඊට පස්සේ මුලින් මේක හිතන්න ප්‍රාග්ධනයේ යනු ඔයාට එනවනේ ප්‍රාග්ධන නිර්වචනය ප්‍රාග්ධන ආකාර 7 ඔයාට ඔළුවට එනවනේ. ඒ ඔළුවට ආවට පස්සේ මතක් කරගත්තට පස්සේ කොලේ අයින් කළා උත්තර පහ බලන්න මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාගේ ඔළුව හැදිලා ඉවරයි. ඔයා ඔළුවෙන් මතක් කරගත්තා මම උත්තර ටික බලන්න ඔයාගේ ඔළුවෙන් හැදුණු උත්තරේට අර උත්තර පහේ මේ උත්තර පහේ ආන්සර් එකක් තියෙනවද කියලා.
ගොඩක් අය කරන්නේ ප්‍රශ්න කියවුවා උත්තර පහ කියවුවා. ආයෙ ප්‍රශ්න පහ අතරම අතරමං වෙන්න පුළුවන්. හරිද? දන්න දේ අමතක වෙනවා. එහෙම නෙමෙයි. ඔයා ප්‍රශ්නේ කියවුවා. ඔයාගේ ඔළුවෙන් දාන්න උත්තරේ, ඔයා පාඩම් කරපු උත්තරේ ඔළුවෙන් හිතුවා. ඊට පස්සේ තමයි ප්‍රශ්න පහ දිහා බලන්නේ. එහෙනම් ඔයාලට කෙලින්ම ආන්සර් එක ගන්න ලේසි. හරිද? මම මේ කියන විදිහට වැඩ කරලා බලන්න. ඉකෝන් ගේමක් නෑ ලේසි. හරිද? ඊට පස්සේ මේ හත්වෙනි පාඩමනේ මම දෙවෙනි සතියෙම දීලා දෙන්නේ මුදල් මැවීම මිල මට්ටම් ශ්‍රී ලංකා මහ බැංකුව හැම කෙනෙක් කියව ගන්න. 8 රාජ්‍යාර්ථික ලේසි පාඩමක් 9 විදේශ වෙළඳාම කියන්නේ ලේසි පාඩමක් 10 අන්තර්ජාතික මූල්‍ය ටිකක් ඔක අමාරුයි කියන කට්ටියට. ඒකේ සූත්‍ර එහෙම තියෙන නිසා එහෙම අමාරුවක් නෑ. ඔයා තියරි එක දන්නවා නම් ඔයා හරියට සූත්‍ර පාඩම් කරන ගේමක් නෑ. ඊට පස්සේ 11 12 කියන්නේ අන්තිම පාඩම් දෙක ආර්ථික වර්ධන සංවර්ධන ආර්ථික ප්‍රතිපත්ති. ඒකට නම් ඔක සතියක් යන්නේ නැහැ. දවස් දෙකකින් ඔක කියවල ඉවර කරන්න ප්‍රාරදත්ත එහෙම පාඩම් කරන්නේ. ඊට පස්සේ මේ බලන්න ජූනි වල 3 වෙනි සතියේ වෙද්දී ඔයාගේ සිලබස් එක ඉවරයි. මම ආපහු ලියලා තියෙන 1 2 3 4. ඔයා ආපහු 1 2 3 4 මුලින් ඉඳන් බලන්න ගන්න. ඊට පස්සේ 4 වෙනි සතිය ආපහු 5 6 7 8 9 බලන්න ගන්න. මම මේ කියන විදිහට ප්ලෑන් එකට අනිවාර්යෙන් වැඩ කරොත් ඔය ලේසියෙන්ම අර ගේමක් නැතුව මේ මාස 3 3කට යන්න ලේසි වෙයි. හරිද? මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් මට අනිවාර්යෙන් කියන්න. මේ මාස 3 වෙන දේවල් ඔලුවට දාගන්න එපා. ෆුල් ඔයාගේ ෆෝකස් එක දෙන්න ඕනේ ඔය එක්සෑම් එකට. දැන් මේ වීඩියෝ එක බලන්නෙත් එහෙම වුණා තියෙනවා මෙන්න. ඒකට ඔයාගේ ඒ ෆෝකස් එකට බාධා වෙන කිසිම දෙයක් මේ මාස 3 ඇතුලේ ඔයා ගාව ගන්න එපා. අනිවාර්යෙන් ඉස්කෝලේ එක්සෑම් ලියන්න යන්න. මගේ කියන්නේ මගේ ක්ලාස් එකේ ළමයින්ට නම් මම කියන්නේ මගේ ක්ලාස් ආවේ නැති වුණත් එදාට ඒක පාඩු කරන් හරි අනිවාර්යෙන්ම ඉස්කෝලේ එක්සෑම් එක ලියන්න යන්න. මොකද ඒකෙන් ඔයාලට ගොඩාක් දැන් දන්නේ නැති තැන් ඔයා ඉන්නේ මොන මට්ටමේද යාළුවොත් එක්ක කතා කරනවනේ. ආ යාළුවෝ දන්නවා මේකට උත්තරේ මේක. එතකොට ඔයා හිතනවා මම කිසිම දෙයක් දන්නේ නැහනේ. එහෙම කියලා. අනේ මයින්ඩ් එක හැදෙනවා යන්න ඕනේ එක්සෑම් එකට. ඉස්කෝලේ එක්සෑම් එකට යන්න. ඊළඟට රිවිෂන් ක්ලාස් ගැන කියද්දී දැන් රිවිෂන් කියලා දන්නේ නැති දේවල් ඉගෙන ගන්න යනවා නම් ඕකේ කමක් නැහැ. හැබැයි රිවිෂන් ක්ලාස් කියලා ඔයා දන්න දේම පළවෙනි පාඩම එක දවසින් ඉගෙන ගන්න කියලා ඔන්න යනවා මේ ජූනි වල අන්තිමට සෙමිනාර් එකට. හරිද? තේරුම නැහැනේ. ඔයාට ඒ වෙලාවේ රිවිෂන් ක්ලාස් යනවා වෙනුවට ඔයාට තිබ්බ ගෙදර ඉඳන් මේ පාඩම හොඳට තනියෙන් පාඩම් කරගන්න. හැමතිස්සෙම තනියෙන් වැඩ කරන එක තමයි හොඳම දේ. හරිද? මට ඔයාට මොටිවේෂන් දෙන්න උවමනාවක් නැහැ. මොකද දන්නවද? තව කෙනෙක්ගේ මොටිවේෂන් එකක් කියන එක කෙටි කාලීනයි. ඒ කෙටි කාලීනෙන් ඉවර වෙලා යනවා. පස්සේ ඔයාට දීර්ඝ කාලීන මොටිවේෂන් එකක් ඕන නම් ඔයාම හිතලා තමයි වැඩ කරන්න ඕනේ. හරිද? ඒ නිසා මොටිවේෂන් වැඩක් නැහැ. මොටිවේෂන් වීඩියෝස් එක බලන්න එපා කෙටි කාලීනයි. ඔයාටම හිතෙන්න ඕනේ මම වැඩ කරන්න ඕනේ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. යුනිවර්සිටි එකට යන්න ඕනේ කියලා. හරිද? එතකොට ජූනි වලේදී හැමෝම ප්ලෑන් ගිය සැරේ ආයෙ නම් හොඳට වැඩ කරා. ගොඩක් අය හිටියා අපේ ගෲප් එකේ මම මතක විදියට 1000ක් විතර ළමයි 900 ගානක් වගේ හිටියා. හරිද? මට එක්සෑම් දීලා හැමෝම නෙමෙයි වැඩක් ගත්තා ඉන්නවනේ. ඒගොල්ලෝ මැසේජ් දැම්මා. ඔයගොල්ලොත් එහෙමයි ෆුල් ෆෝකස් එක දෙනවා වගේ වැඩේට. කිසිම අමතර දෙයක් කරන්න යන්න එපා. විශේෂයෙන් FRS එම තියාගන්න එපා. මේ තියෙන එක බ්‍රේක් අප් වෙලා තියෙනවනේ ඒකට අඬන්න ඉන්නත් එපා. හේතුව මේ එකක් තියෙනවා කියන්නේ ඔයාට හිතන්න ඔයාගේ පළවෙනි සතිය ඔයාට තියෙන පළවෙනි පාඩම පටන් ගන්න කියලා. පළවෙනි සතිය හොම එකක් වෙනවා කියන්නකො. එතකොට ආය දවස් සතියෙම ඉවරයිනේ. එතකොට අර ඔයාට ෆෝකස් එක දෙන්න අමාරුයි. එහෙම එකක් තියෙනවා නම් පස්සේ එක්සෑම් එකෙන් පස්සේ ඕන එකක් කරගන්න. ඒ නිසා මේ කාලේ ඕවා තියාගන්න එපා. ඔයාගේ ෆුල් කැපැසිටි එක දෙන්න ඕනේ ඔයාගේ වැඩේට විතරයි. හොඳට මතක තියාගන්න ඔය බ්‍රේක් අප් එකක් නිසා මට එහෙම කියලා තියෙන නිසා මම කියන්නේ. ඒ නිසා ඔළුවේ අවුලෙන් ඉන්නව නම් අමාරුයි තමයි. ඒක කොහොමද අමතක කරනවා මේ වැඩත් එක්ක විසි වෙන්න. හරිද? ඒක කරන්න එපා. තේරුමක් නැහැ. තේරුමක් නැති වැඩවල වලට ඔයාගේ වෙලාව දෙන්න එපා. ඒ වෙලාවෙවත් සමාගම් ගානක් හදුවට පස්සේ ඒක හරි වඩ ඉතුරු වෙනවා. හරිද? ඒ නිසා වෙන අමතර දේවල් කරන්න නැතුව සබ්ජෙක්ට් තුනම අනිවාර්යෙන් බැලන්ස් කරන්න. සබ්ජෙක්ට් තුනම ඔයාට වටිනවා. හරිද? ඊළඟට යුනිවර්සිටි එකට යන්න හැමෝටම පුළුවන් වෙන්නේ කියනවා. ඔයගොල්ලෝගේ ප්‍රශ්න මොන හරි තියෙනවා මට දාන්න. මම වෙලාවක හමු නැටි වීඩියෝ එකක් දාන්නම්. හරි එහෙනම් බයි.